2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට පෙර ක්‍රිකට් තරඟාවලියක් සඳහා ප්‍රබල එංගලන්ත කණ්ඩායම මේ දවස්වල ලංකාවට ඇවිල්ලා. මේ තරඟාවලියට එක්දින තරඟ 3ක් සහ 2020 තරඟ 3ක් ඇතුළත්. මුලින්ම තියෙන්නේ එක්දින තරඟාවලිය. හැරි බ්‍රෝග්ගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායමට ජෝ රූඩ්, ජොස් බට්ලර්, ලියම් ඩෝසන් වැනි ක්‍රීඩකයන් ඇතුළත් වෙලා ඉන්නවා. කොහොම වුණත් තරඟාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතයේ නම් කෙරුණේ අද දහවල් කාලයේදී. නායකයා චරිත් අසලංක, පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, වනිදු හසරංග ඇතුළු ලංකාවේ ප්‍රබල ක්‍රීඩකයන් රැසක් මේ සංචිතයට ඇතුළත් වෙලා ඉන්නවා. කොහොම වුණත් හෙට පැවැත්වෙන පළවෙනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් විදිහට ක්‍රීඩා කරන්නේ කමිල් මිෂාරයි, පැතුම් නිශ්ශංකයි. කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කරන්නේ නොම්බර 1 පිතිකරුවා විදිහට. පළවෙනි තරගයට මුහුණ දෙන්නේ කොහොමද කියලා කියන්න අද ශ්‍රී ලංකා නායකයයි එංගලන්ත නායකයයි විශේෂ මාධ්‍ය හමුවකටත් එකතු වුණා. චරිත් එක්දින සංචිතය තුළ නැවත වතාවක් වෙනස්කම් කීපයක් සිදු වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ධනංජිත සිල්වා නැවත වතාවක් එක්දින සංචිතයටත් කැඳවලා තිබෙනවා. මොකද්ද මේ වෙනස්කම් වලට හේතුව වෙලා තිබෙන්නේ? මම හිතන්නේ තේරීම් කමිටුව විසින් තීරණයක් ගත්තා ධනංජය සිල්වව අපිට අවශ්‍ය වුවහොත් මුල් 3 දෙනාගේ කියන්නේ එකේ ඉඳන් 3 වෙනකම් පිටිකරන ස්ථානවල යොදා ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ මතෙත් එක්ක අපිට ධනංජය සිල්වගේ මම හිතන්නේ පන්දු වීම ආකාරයත් ගොඩක් වැදගත්. මම හිතන්නේ ODI අප ඉස්සරහට යද්දී ඒක නිසා තමයි තීරණය කරේ. අපි දැක්ක T20 වලත් හොඳින් පන්දු යවනවා, බැටිං ෆෝම් එකත් පහුගිය ටිකේ ඉතාමත් හොඳ මට්ටමක තිබුණු ක්‍රීඩකයෙක් ඉතින්. ඒක නිසා තමයි මම හිතන්නේ කණ්ඩායමට ඇවිත් තියෙන්නේ. ඉතින් මම හිතනවා යාගේ ලොකු දෙයක් ගන්න පුළුවන් වෙයි කියලා. මොකද මම හිතන්නේ ඒ වගේ ප්ලේ කෙනෙක්ගේ හොඳම කාලය යන්නේ. ඉතින් ඊටාම හොඳ දක්ෂතාවයක් තියෙන ක්‍රීඩකයෙක් මම බලාපොරොත්තු වෙන්නේ එවැනි ක්‍රීඩකයෙකුගෙන් ඉස්සරහට තව ගොඩක් දේවල් අරගෙන අපි තරඟ ජයග්‍රහණය කරමු. චරිත ධනංජය නැවත කණ්ඩායමට පැමිණීම ඔයා දකින්නේ කොහොමද? මොකද ධනංජය යාගේ බැටිං යාගේ ක්ලාස් එකේ හැටියට වන් ඩේස් වල කරලා තිනවා හොඳටම මදි. එකක් ඒක. ඒතර ඔයා මොකද්ද ධනංජයට කිව්වේ මේ තරඟාවලිය සම්බන්ධයෙන්? යාගේ ජොබ් රෝල් එක වෙන්නේ මොකද්ද මේ ටූර්නමන්ට් එකේ? මට අන්තිමට කියපුක පැහැදිලි. මේ ටූර්නමන්ට් එකේදී ධනංජයගේ රෝල් එක වෙන්නේ මොකක්ද? රෝල් කියන්නේ නම්බර 1 2 3 4 ගහන එක නෙමෙයි. යාට පවරන වගකීම මොකක්ද? ඔව් මම එකඟයි ඒවත් එක්ක මුලින්ම කියපු දෙයට මම හිතන්නේ ඒ වගේ ප්ලේයර් කෙනෙක්ගෙන් ගන්න පුළුවන් ප්‍රමාණයට වැඩිය අඩුවෙන් තමයි හම්බෙලා තියෙන්නේ පහුගිය ටිකේ. ඉතින් ඒක පිළිගන්න පුළුවන්. හැබැයි පහුගිය කාලේ ඉඳපු ෆෝම් එකේ හැටියට T20 වල සෙල්ලම් කරපු ඉන්ටෙන්ට් එකේ හැටියට ක්ලබ් මැචස් වල දිගින් දිගටම ලකුණු අතර හිටියා. ඉතින් මම හිතනවා අපි නැවතත් අවස්ථාවක් දීලා ඒ වගේ ක්‍රීඩකයෙක්ගෙන් අපිට 100 150ම ගන්න පුළුවන් නම් ඉතින් ෆීල්ඩර් කෙනෙක් විදිහට ඉතාම හොඳ ෆීල්ඩර් කෙනෙක්, බෝල් කරන්න ගියාම ඉතාම හොඳ බෝලර් කෙනෙක්. ඉතින් මම හිතන්නේ මේ වගේ ඕල් රවුන්ඩර් කෙනෙක් කණ්ඩායමේ සිටීම ඉතාම වැදගත්. ඒක නිසා මම හිතනවා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන උපරිමයෙන්ම කණ්ඩායම වෙනුවෙන් ගොඩක් ශතක රැස් කරලා තරඟ දිනවන්නෙක් බවට පත් වෙයි කියලා. සුජිව කව චරිත් 2020 තරගාවලියට ලෝක විශ්වාස තරගාවලියට පෙර ආර්.පී. විලාස ක්‍රීඩාංගණයේදී තරගවදී අවසන් අවස්ථාවේ වෙන තරගාවලිය නායකයා හැටියට එක්දින තරගාවලියක් වුණත් ඔබ මේ තරගාවලිය දකින්නේ කොහොමද? ප්‍රේමදාස පණදීරුව පිළිබඳව මොකක්ද අදහස? මම දකින්නේ මේක මුලින්ම මොකද T20 සයිඩ් එක මෙතන නැති නිසා මම හිතන්නේ මේක අපේ ප්‍රොසෙස් එකේ එක තරගාවලියක් 2027 ලෝක කුසලානට. ඉතින් අපි පටලවා ගන්න හොඳ නැහැ වන් ඩේ T20 ගේම් දෙක. අර මම කලින් කිව්වාගේ T20 වල සයිඩ් එකේ ඉන්න ක්‍රීඩකයන්ට හොඳ අවස්ථාවක් ඒගොල්ලෝගේ ෆෝම් එකට එන්න ගොඩක් වෙලා බැට් බෝල් කරන්න 50 ඕවර් එකේ හම්බෙන්න නිසා ඒ ඇරෙන්න මම හිතන්නේ මේක අපි ප්‍රොසෙස් එකක් අපි හදා ගන්න ඕන, බිල්ඩ් අප් කර ගන්න ඕන අපේ බෙස්ට් සයිඩ් එක 2027 ලෝක කුසලානට යනකොට. ඉතින් ඒ වෙනකොට මම හිතන්නේ ක්‍රීඩකයන් තරඟ 100 120 මම හිතන්නේ තරඟ 60ට වැඩි ක්‍රීඩා කරපු ක්‍රීඩකයන් ගොඩක් බිල්ඩ් අප් කර ගන්න ඕන කියන එක තමයි මගේ පෞද්ගලික මතය. ඒකට තමයි මේ වන් ඩේස් ක්‍රීඩා කරන එකේ වාසිය තියෙන්නේ. පස්සේ කණ්ඩායම් දෙකම අද දවසේ Taman අවසන් පුහුණු සැසිවලටත් සහභාගී වුණා. හෙට තමයි පළවෙනි තරඟය. මොකද හිතන්නේ?
ශ්‍රී ලංකාව එංගලන්තය පරාජය කරයිද?